දවසක්. ඔයාලටත් අද දවස ගොඩාක් ලස්සන වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මම වෙනද වගේම උදේම නැගිටලා බබාලා දෙන්නටත් කෑම හදලා දැන් මේ තේ එකක් හැදුවා. මුලින්ම පොඩි බබාගේ කෑම එක මම මුලින්ම හදා ගන්නවා. හැමදාම මුලින්ම පොඩි බබාගේ කෑම එක හදා ගන්නවා. ඊට පස්සේ ලොකු බබාට කෑම එක හදන්න. ඊට පස්සේ මේ බබාගේ හැමදේම පිරිසිදු කරගන්න උදේම නැගිටලා මේ වාස් කරලා චූටි බබා හැරෙන්න කලින් ඔක්කොම කරගන්න ඕනේ හින්දා මේ ටික මුලින්ම මම අස් කරගන්නවා. යාගේ සෙල්ලම් කරන ඒවා ගෙදරගේ අතුගාල් මේ ඔක්කොම වැඩ ඉවර කරගන්නවා. මොකද යා නැගිට්ටාම මට කිසි වැඩක් කරගන්න බැහැනේ. ඊට පස්සේ මම දැන් මේ ලෑස්ති වෙන්නේ ලොකු බබාගේ කෑම එක හදන්න. ලොකු බබාගේ කෑම එක මොකද යා නර්සරි යන හින්දා යාගේ කෑම එක මම උදෙන්ම හදනවා. පොඩි බබාගේ කෑම එකට පස්සේ ඊට පස්සේ මම එයාට තේ එකක් හදලා තමයි යාව හැරවගන්නේ. මේ ඉන්නේ චණ්ඩිය අපේ. කෑම ටික සේරම කාලා දැන් නර්සරි යන්න තමයි හදන්නේ. නර්සරි එක යන්නේ ගෙදරට වීල් එකක් එනවා. වීල් එකට තමයි මම දාලා තියෙන්නේ. ඊට පස්සේ චූටි බබාට කෑම කවනවා. ලොකු බබාට කෑම කවනවා. චූටි බබාත් හැරෙනවා. ඉතින් චූටි බබාගේ කෑම එක කවලා කොම කරලා තමයි මම දැන් ඊට පස්සේ ගියේ මේ පේනවා ලොකු බබා ඔක්කොම හැඩි කරලා තමයි යනකොට යන්නේ. ඊට පස්සේ ආව වීල් එකට දාලා තමයි චූටි බබාව දැන් මම නාවන්නේ. මේ ඔක්කොම හදලා තියෙන්නේ. උණු වතුර එකක් ලිපේම තියාගන්නවා. මොකද කෑම හදලා වුණාම ලිපටම තියාගන්න උණු වතුර හිකුත්. එයාව නාවල කරලා ඊට පස්සේ මගේ වැඩ ටික කරගන්නවා. පොඩි බබා මම දැන් මේ නිදි කරලා දෙන්නේ. ඉක්මනට කොහොම හරි නිදි කරගත්තා. මොකද අම්මෝ නිදි කරන්න ගියාම ගොඩාක් වෙලා යනවා කොහොම නිදි කරන්න. එයාව නිදි කරවලා තමයි මම දැන් ඊළඟ වැඩ ටික කරන්නේ. දවල්ට එයාගේ කෑම එක හදන්න ඕන. එයාගේ දවල්ට කෑම එක හදලා අපිටත් දවල්ට කෑම එක හදා ගන්න ඕන. ඊට පස්සේ මම කිරි එක බීලා පොඩ්ඩක් රෙස්ට් එකේ ඉන්නවා. මොකද අරයත් නිදි හින්දා ටික වෙලාවක් රෙස්ට් එකේ ඉන්නවා. මොකද අපිටත් හැම වෙලාවෙම අපි වෙනුවෙන් අපි වෙලාවක් වෙන් කරගන්න ඕන. නැත්තම් අපිට මේ දේවල් එපා වෙන මොකෝ බබාලගේ වැඩ ඊට පස්සේ රෙදි හොදන්න ඕන. ඉතින් එතකොට අපිටත් අපිව මෙපා වෙනවනේ. ඒකින්ද පොඩි වෙලාවක් එයා නිදිය ගත්ත ගමන් මම ටික රෙස්ට් එකේ ඉන්නවා. මොකෝ නැත්තම් වැඩ කරගන්නත් අමාරුයි. යාලා නැගිට්ටාම මේ තියෙන්නේ මගේ බජට් ප්ලෑන් බුක් එක. මොකද මම යන හැම වියදමක්ම අපිට එන මුදලක්ම මම මේකේ ලියනවා. ඒක ගැන මම පස්සේ වීඩියෝ එකකින් ඔයාලට අරගෙන එන්නම්. මම මේ කොහොමද කරන්න කියලා. මොකද මම මේ මාසෙට යන වියදම එන මුදල් මම ඔක්කොම මේකේ ලියලා තමයි මේ මොකෝ ගොඩක් අඩුවෙන් තමයි මම වියදම් කරන්නේ. මොකද මම කලින් ජොබ් එකක් කරානේ. දැන් ඊළඟට දැන් මේ රෑට මම කෑම හදලා පොඩි බබාට වෙනම කෑම හදලා කවලා එයාව නිදි කරලා තමයි දැන් අපිත් නිදිය ගන්න හදන්නේ. ඉතින් ආයි වීඩියෝ එකකින් හම්බ වෙමු. එතකන් ඔයාලා පරිස්සමෙන් සතුටින් ඉන්න.